ටැක්ස් පේමන්ට් ස්ලිප් එකක් ගෙදරටම ඇවිල්ලත් මේක ඕනි නෑ කියලා හිතලා විසික් කළා දාපු කෙනෙක්ද ඔබ? ඉතින් ඔබට ඔහම මේ ටැක්ස් පේමන්ට් ස්ලිප් එක ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන්ද? ඒ ගැන තමයි අද මේ වීඩියෝ එකකින් කතා කරන්නේ. එහෙම අපිට ඉන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. ඉතින් අපිට කතා කරපු ගොඩක් අය කියන දෙයක් තමයි අපිට ටැක්ස් පේමන්ට් ස්ලිප් එකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ආදායමක් ජනනය වෙලා නැහැ. අපිට ආදායමක් නැහැ. මොකද දැන් මේකට කරන්නේ? ඕක තමයි ගොඩක් අය අපෙන් අහන ප්‍රශ්නේ. ඉතින් ඔබ දන්නවද ඔබට මේ ටැක්ස් පේමන්ට් ස්ලිප් එකක් ලැබිලා තියෙන්නේ නිකම්ම නම් නෙවෙයි. ඔබට වාහනයක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔබේ නමට අලුතෙන් වාහනයක් ඔබ මිලදී ගත්තා නම් එහෙම නැත්නම් තිබ්බ වාහනයක් විකුණුවා නම් එහෙම නැත්නම් ඉඩමක් මිලදී ගත්තා නම් ඉඩමක් විකුණුවා නම් එහෙම නැත්නම් ඔබේ ඉතුරුම් ගිණුම එහෙම නැත්නම් ඔබගේ ස්ථාවර තැන්පතු විවිධ බැංකුවලද ඔබ ලොකුවට දාලා තියෙනවා නම් ඉතින් මෙන්න මේ වගේ තොරතුරු දේශීය ආදායම් පොත් දෙපාර්තමේන්තුව හරහා ලබාගත් නිසා තමයි ඔබට මේ වගේ ටැක්ස් පේමන්ට් ස්ලිප් එකක් ගෙදරටම ලැබිලා තියෙන්නේ. එහෙම ඔබට රුපියලකවත් ආදායමක් නැහැ කියලා මේක සද්ද නැතුව ඉන්න හැකියාවක් නැහැ. ඔබට ටැක්ස් පේමන්ට් ස්ලිප් එකට අදාළ ටැක්ස් එක නොගෙව ඉන්න පුළුවන් අවුරුද්දකට ලක්ෂ 12කට වඩා අඩු ආදායමක් ලබනවා නම් විතරයි. මම නැත්තම් 2025 26 අවුරුද්දට නම් අවුරුද්දකට ලක්ෂ 18කට වඩා අඩු ආදායමක් ලබනවා නම් විතරයි ඔබට මේ ටැක්ස් පේමන්ට් ස්ලිප් එක ගෙවන්න නැතුව ඉන්න පුළුවන්. හැබැයි ස්ලිප් එක ආවා කියලා කියන්නේ ඔබ දැනටමත් දේශීය ආදායම් පොත් දෙපාර්තමේන්තුවේ පදු ගෙවිය යුතු පුද්ගලයෙකු වශයෙන් ලියාපදිංචි වෙලා ඉවරයි. ඉතින් එහෙම ටැක්ස් පේමන්ට් ස්ලිප් එකක් ලැබිලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙච්ච පුද්ගලයෙක්ට ටැක්ස් එකක් එන්නේ නැහැ කියලා නිකන් ඉන්න පුළුවන්ද? නෑ ඔබට එහෙම ඉන්න හැකියාවකුත් නැහැ. ඔබට ටැක්ස් එකක් එන්නේ නැත්නම් අපි හිතමුකෝ ඔබගේ වාර්ෂික ආදායම ලක්ෂ 12කට වඩා අඩුයි කියලා. එහෙනම් ඔබ හිතනවා දැන් මේක සද්ද නැතුව පාඩුවේ ඉන්න පුළුවන්. මගේ 12ක් නැහැ. නැත්නම් මට 25 26 අවුරුද්දට මට 18ක් තාම ඇවිල්ලා නැහැ. එහෙනම් මම සද්ද නැතුව ඉන්නවා. එහෙම හැකියාවක් නැහැ ඔබට. ඉතින් ඔබේ ලැබුණු ආදායම ලක්ෂ 18ට එහෙම නැත්නම් 12කට වඩා අඩුයි නම් ඔබට සිද්ධ වෙනවා ඒ ඇවිල්ලා තියෙන ආදායමත් කොච්චරද කියන එක දාලා ඔබගේ ටැක්ස් රිටර්න් එක හරියට සබ්මිට් කරන්න මේ එන නොවැම්බර් මාසේ 30 වෙනිදාට කලින්. ඉතින් මේ ටැක්ස් රිටර්න් එක සබ්මිට් කරගන්න හැටි ඔබට වැඩිදුරටත් දැනගන්න අවශ්‍ය නම් මේ පල්ලෙහා දාලා තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දැම්ම යොමු කරන්න. ඉතින් අපි හිතමු ඔබට මේ වෙනකොට රුපියලකවත් ආදායමක් ජනනය වීමක් සිද්ධ වෙලා නැහැ. දැන් ඔබට කිසිම ආදායමක් ඇත්තටම ලැබිලා නැහැ. එහෙනම් ඔබ මොකද කරන්න ඕනේ? කළ යුතු දේ තමයි ඔබට ළඟම තියෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාලයට ගිහිල්ලා ඔබ ඒගොල්ලන්ට කියන්න ඕනේ මට මේ විදිහට ආදායමක් නැහැ. හැබැයි මට පේමන්ට් ස්ලිප් එකක් ඇවිල්ලා තියෙනවා. මට ටැක්ස් ෆයිල් එකක් ඕපන් වෙලා තියෙනවා. එහෙම කිව්වම මේගොල්ලෝ අපිට යම් උපදේශ මාලාවක් දෙයි. අපිට ග්‍රාම සේවක ළඟට ගිහිල්ලා මේ ආදායම නැති බව තහවුරු කරන්න කියයි. ඉතින් ඇප්ලිකේෂන් අපිට ලබා දෙයි. මෙන්න මේ ඩොකියුමන්ට්ස් ටික හරියට දේශීය ආදායම් පත් දෙපාර්තමේන්තුවේ නැවත අපිට සිද්ධ වෙනවා සබ්මිට් කරන්න. මෙන්න මේ සබ්මිට් කරායින් පස්සේ තමයි ඔබට හැකියාව තියෙන්නේ මේ ඔබට ඕපන් වෙලා තියෙන ටැක්ස් ෆයිල් එක ක්ලෝස් කරගන්න. ඉතින් ඔබ එකක් ඔබට ආදායමක් තියෙනවා නම් හරියටම ඒකට අදාළ ටැක්ස් එක ගෙවිය යුතුයි. එහෙම නැත්නම් ඔබ මේකට අදාළ රිටර්න් එක සබ්මිට් කරන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් ඔබට ආදායමක් නැති බව තහවුරු කරලා ඔබගේ ටැක්ස් ෆයිල් එක එතනින්ම ක්ලෝස් කරලා දාන්න. ඉතින් මෙන්න මේ වගේ ඊටම සංකීර්ණ බදු මාතෘකාව ගැන සරලව කියලා දෙන්න අපි සූදානම්. මම දීක්ෂාන් මොරායස්.